2025 12/18 Qatar Independence Day. Happy National Day, Qatar. I love you, Qatar. Hi යාළුවනේ. ඉතින් ආයෙත් මගේ channel එකට ඔයගොල්ලෝව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දෙසැම්බර් 18 වෙනිදා අද කතාර් නැෂනල් ඩේ එක. ඉතින් මම මේ කතාර් ෆ්ලැග් එක වගේ සැරසිලා ඉන්නේ. ඉතින් අපිත් අද පළවෙනි වතාවට කතාර් නැෂනල් ඩේ එක සමරනවා. ඉතින් කතාර් වල ඉන්න හැමෝටම මම හැපි නැෂනල් ඩේ කියලා මම විශ් කරනවා හැමෝටම. ඉතින් අද vlog එක නැෂනල් ඩේ එක සම්බන්ධව. ඉතින් ඉස්සරහට ලස්සන වීඩියෝ තියනවා මාත් එක්ක රැඳී ඉන්න කියලා මම ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි නැෂනල් ඩේ එක සමරන්න තෝරගත්තේ සුපුරුදු තැන. ඔයගොල්ලෝ හිතනවා ඇති මොකක්ද මේ එච්චර හෝන් සද්දයක් ඇහෙන්නේ කියලා. ඒගොල්ලෝගේ නිදහස් දවස මේ විදියට තමයි සමරන්නේ. පෙළපාලියන්නේ අපේ ලංකාවේ ඒ වගේ මේගොල්ලොත් හරිම සතුටින් ඒගොල්ලොන්ගේ නිදහස සමරනවා. ඕන් ගහන්නේ යාළගේ ගමන් යන්න නෙමෙයි. සමරනවා. ඉතින් බලන්නකෝ මේගොල්ලෝ හරිම සතුටින් මේගොල්ලෝගේ නිදහස සමරනවා. ඒ අතරේ මගේ කැමරාවට මේ කළු පාට කාර් එකේ අයව හරිම විශේෂිත විදිහට පටිගත වුණා. ඒගොල්ලෝ හරිම සතුටින් මගේ කැමරාවට මුහුණ දුන්නා. හරිම තදබදේ අද. ලස්සනයි. ඇත්තටම අද අපි මෙහෙට නෙමෙයි එන්න හිටියේ. අපි ඇත්තටම මේ දෝහාවල නැෂනල් ඩේ එක සමරනවා. මේ අල්විලා පාර්ක් එකේ අපි ඒකට තමයි මේ යන්න හිතාගෙන හිටියේ. හැබැයි මේ අපි පරක්කු වුණා. අපි ඉතින් හැමදාම වැඩ කරන අයනේ. ඉතින් නිවාඩු දවසේ චුට්ටක් නිදාගත්තා. කොහොම හරි අපි එන වෙලාවට 10ට විතර ඇති. නැෂනල් ඩේ එක නිසා ඒ සයිට් එකේ මෙට්‍රෝ ගේට් 3ක්ම ක්ලෝස් කරලා තිබුණා. ඉතින් ඒ නිසා අපිට හෙට යන්න බැරි වුණා. හයි ලස්සන ළමයි. අපි දැන් ගොඩක් බඩගිනි. ඉතින් අපි මේ උදේ කෑම එක කාලා අපි මේ ඉතුරු වීඩියෝ ටික ඔයගොල්ලන්ට ගේන්න කෑම එක පෙන්නන්නම්. ඔන්න මේ තමයි උදේ කෑම. උඳු වඩේ තියෙනවා, පරිප්පු වඩේ තියෙනවා, සොටිස් තියෙනවා. ඉතින් මං ආසම මෙනු එකක් තමයි අද උදේට තියෙන්නේ. උඳු වඩේ පරිප්පු වඩේ කියන්නේ මගේ ආසම කෑම. ඉතින් මං ඉන්න පැත්තේ ලංකාවේ රසට ගන්න මට කඩයක් නැහැ. ඉතින් මට ගෙනත් දුන්නා අද උඳු වඩේ පරිප්පු වඩේ. ඇත්තටම දෙයක් කියන්න ඕනි. අපි මේ පළවෙනි වතාවට මේ රටේ නැෂනල් ඩේ එක සැමරුවේ. ඒ වෙනුවෙන්ම අපි ෆ්ලැග් එකේ ආකාරයට මේ වගේ ඇඳුම් ඇඳා අපි අද දවස අපි හරිම සතුටින් ගත කරා. ඇත්තටම අද දවස ඇතුළත අපිට මුණ ගැසුණු මේ රටේ මිනිස්සුත් ඇත්තටම හරි හොඳයි.
ඉතින් ලස්සන වදමලක් වගේ මං ඇවිදගෙන යන දිහා ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන් ඉන්න ළමයි. ලස්සන මල් පොකුරක් මං අහුලා ගත්තා. අපි දැන් වෙනදා ලොකේෂන් එක කියන්නේ අපි වෙනදාට මේ පාක් එකට ආපුවම අපි එක පැත්තක ඇවිදින්නේ හවුල් කැක්කුම හින්දා. හැබැයි අපි මේ පැත්තට ඇවිල්ලාම නෑ. අපි මේ වෙනම සයිඩ් එකකට යන්නේ. හරිම ලස්සන view එකක් තියෙන පැත්තකට. ඉතින් අපි මේ අර මං කිව්ව වෙනස්ම view එක තියෙන පැත්තට ඇවිල්ලා ඉන්නේ. මේ තමයි මේ පැත්ත. මුහුද පේනවා ගෙම්බා වගේ බෑග් එක දාගෙන ඇවිදිනවා. බලන්නකො හරිම ලස්සනයි මේ පැත්ත. මුහුදත් එක්ක මම කලින් මේ පැත්තට ඇවිල්ලා නැහැ. අද තමයි ආවේ. Happy National Day Qatar. I love you Qatar. ඔන්න වහිනවා. මම කුඩියක් ඉල්ලන් ආවේ හරි. කුඩේ ගන්න. මෙන්න ළමයි টয়ලට්. කොහොමද තියෙන්නේ? මෙතනවා තියෙන්නේ. මේක මේ টয়ලට් එකේ දොර ළඟ තියෙන ළමයි. එනවනේ. ඉතින් අපි වැස්සට නැවතිලා ඉඳලා අපි දැන් එහා පැත්තට යන්න ලෑස්ති. ෆෙස්ටිවල් සයිඩ් එකක් තියෙනවා. මේ වැස්ස ගැන නම් මම කලින්ම දැනුවත් වෙලා තිබුණේ. මොකද මේ දවස්වල ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක කතාර වලට දවස් 3ක් තිස්සේ දැන් වැස්ස. ඉතින් අප්ඩේට් එකකුත් තිබුණා අද දවල් 12න් පස්සේ වහිනවා කියලා. ඉතින් ඒ විදිහටම වැස්සා. හොඳයි නේද ළමයි මගේ කාලවුනේ පිළිබඳ දැන් ගොඩක් සීතලයි දැන් මෙහෙට. බලන්නකෝ ඒ කාර් එක සරසලා තියෙන විදිය. තරම හරිම ලස්සනයි ඒක. ඉතින් මේ තමයි ෆෙස්ටිවල් සයිඩ් එක. වැස්ස තද වුණ නිසා අපි මේ පැත්තට යන්නේ නැතුව ආවා. ඉතින් ලස්සනට ෆොටෝ ටිකක් ගන්න කියලා හදනකොටම මහා හයියෙන් වැස්ස කඩාපාත් වුණා ළමයි. හයියෙන් වැස්ස එන්න පටන් ගත්තා. ඉතින් මෙයාලගේ නිදහස් දවසේ මෙයාලගේ ජාතික ක්‍රීඩාව වන ෆුට්බෝල් මැච් එකක් ප්ලේ වෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ ස්ක්‍රීන් වල එක දාලා තියෙන්නේ හැමෝටම බලන්න. ඉතින් ලස්සන view එකක් තියෙනවා. ෆොටෝ එකක් නම් ගන්න බැරි වුණා. වැස්ස ටික සැර වුණා. ෆෝන් එකයි ඔක්කොම දෙමුණ ෆොටෝ ගහන්න ගිහිල්ලා. අපි මේ තෙමෙන්නේ නැති ලොකු අහලයක් තියෙන තැනකට ආවා. වැස්සට කොටු වෙලා ඉන්නවා. මේ කොමාරි වැස්සෙන් බේරිලා ආවනේ. मेट्रो स्टेशन में අපි මෙට්‍රෝ එකට නැංගා ගෙදර යන්න ඔන්න ඔහොම තමයි අපි අපේ නැෂනල් ඩේ එක සැමරුවේ. හායි ළමයි හොඳටම වැස්ස. ඉතින් අපි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අකුණුත් ගන්නවා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මගේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවට ඔයගොල්ලෝට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. හැමෝම පරිස්සමට ඉන්න. බයි.